ආයිබෝන් යාළුවනේ ප්‍රසන්න ලෝකේ channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ වැඩිම කාලයක් ජීවත් වන සතුන් 10 දෙනා ගැන. මිනිස්සු වන අපි සාමාන්‍යයෙන් අවුරුදු 70 සිට 80 දක්වා ජීවත් වෙනවා. නමුත් ස්වභාව ධර්මයේ සමහර ජීවීන් සියවස් ගණනක් ජීවත් වෙනවා. සමහරත් සතුන්ගේ වයස ඇහුවම විශ්වාස කරන්නත් අමාරුයි. එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳිලා ඉන්න. මෙතෙක් ඔබ නොදන්නා සත්ත්ව ලෝකයේ පුදුම හිතන කරුණු බොහොමයක් අද ඔබට දැනගන්න පුළුවන්. අංක 10. රතු මුහුදු ඌචින්. මුහුදු පතුලේ ජීවත් වන මේ ජීවීන් වයසට යාමේ ලක්ෂණ ඉතා සෙමින් තමයි පෙන්වන්නේ. ඒකට හේතුව මේ වෙනකන් සොයාගන්න බැරි වුණත් ඔවුන් අවුරුදු 100ත් 200ත් අතර කාලයක් ජීවත් වෙනවා කියලා තමයි මේ වෙන විට සනාථ කරගෙන තියෙන්නේ. අංක 9. කොයි. එලිමහන් පොකුණු හෝ ජල උද්‍යානවල අලංකාරය සඳහා ඇති කරන මොවුන් විවිධ වර්ණ වලින් සමන්විත වෙනවා. කොයි ඉතා දිගු ආයු කාලයක් ඇති මාළු විශේෂයක්. සමහර කොයි මාළු අවුරුදු 200කටත් වැඩියෙන් ජීවත් වී ඇති බව සොයාගෙන තියෙනවා. අංක 8. අලිකස් බෑවා. ප්‍රමාණයෙන් ඉතා විශාල මේ සත්වයා අවුරුදු 100ත් 170ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන් සත්වයෙක්. ඔවුන්ගේ මන්දගාමී ජීවන රටාව සහ අඩු ශක්ති පරිභෝජනය මේට හේතු වෙන්න පුළුවන්. අංක 7. බොහෙට් තල්මසා. දඩයම්කරුවන්ගේ ඉලක්කයක් වන මෙම තල්මස් විශේෂය වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා. බොහෙට් තල්මසාට අවුරුදු 200කට වඩා ජීවත් වෙන්න පුළුවන්. මොහු ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වන ශේරපාය සතුන්ගෙන් එක්කෙනෙක් ලෙස සැලකෙනවා. අංක 6. ග්‍රීන්ලන්ඩ් මෝරා. උතුරු ඇට්ලාන්ටික් සහ ආර්ක්ටික් සාගරවල වාසය කරන ඔවුන් ඉතා සෙමින් වර්ධනය වන සත්වයෙක්. දිග මීටර් 6.4ක් එහෙමත් නැත්නම් අඩි 21ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 18ටත් වැඩි. විද්‍යාඥයන්ට අනුව සමහර මෝරු අවුරුදු 250 සිට 400 දක්වා ජීවත් වෙනවා. අංක 5. ටුවටාරා. ටුවටාරා නවසීලන්තයට ආවේනික උරග විශේෂයක් වන අතර ඔවුන් කටුස්සන්ට සමීප සමානකමක් තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 100කට වඩා වැඩි. අංක 4. මුහුදු ස්පොන්ජ්. මුහුදු ස්පොන්ජ් පොරිෆෙරා සත්ව ගණයේ සාගර අපෘෂ්ඨ වංශයෙන් වන ඔවුන් අවුරුදු 100 ගණනක් පමණක් නොව සමහර විට දහස් ගණනක් ජීවත් වෙනවා. ඒට හේතුව මෙම ජීවීන් ඉතා සෙමින් වර්ධනය වීමයි. අංක 3. කළු කරල්. බැලු බැල්මට ජීවියෙක් වගේ නොපෙනුනත් ඔවුන් ජීවයේ පවතින එක්තරා සත්ව විශේෂයක්. පැසිෆික් දූපත් වැසියන් විසින් ඒවා ඓතිහාසිකව වෛද්‍ය ප්‍රතිකාර සහ චාරිත්‍ර වාරිත්‍ර සඳහා භාවිතා කරලා තියෙනවා. මේ වෙනට වඳ වී යාමේ අවදානමකට ලක්ව ඇති ඔවුන් විද්‍යාඥයන් විසින් අවුරුදු 400කට වඩා ජීවත් වන අවස්ථා හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම මේවා ගැඹුරු මුහුදේ ඉතා සෙමින් වර්ධනය වෙනවා. අංක 2. වීදුරු ස්පොන්ජ්. සමහර සාගර ජීව විද්‍යාඥයන් විශ්වාස කරන ආකාරයට වීදුරු ස්පොන්ජ් පෘථිවියේ දීර්ඝතම ආයු කාලයක් ඇති සතුන් බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සමහර විශේෂ අවුරුදු 15000කටත් වඩා පැරණි බව විශ්වාස කරනවා. අංක 1. අමරණීය ජෙලිෆිෂ්. අමරණීය ජෙලිෆිෂ් ලෝකේ වඩාත්ම පුදුම සහගත ජීවියා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අයි කියලා කිව්වොත් විශේෂ තත්ත්වයන් යටතේ මෙම ජෙලිෆිෂ් වර්ධනයේ පෙර අවධියට නැවත හැරී යා හැකියි. ඒ නිසාම එයට අමරණීය ජෙලිෆිෂ් කියන නම ලැබිලා තියෙනවා. හැබැයි යාළුවනේ මේ කියන්නේ ඇත්තටම කිසිදා මැරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. සතුරු ප්‍රහාර වලට ගොදුරු වීමෙන් හෝ රෝග හේතුවෙන් මිය යන්න පුළුවන්. ඉතින් අද අපි ලෝකේ වැඩිම කාලයක් ජීවත් වන සතුන් 10 දෙනා ගැන දැනගත්තා. ඔබට වැඩියෙන්ම පුදුම හිතුනේ මොන සත්වයා ගැනද? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මෙවැනි පුදුම හිතන වීඩියෝ ඉදිරියටත් බලන්න ප්‍රසන්න ලෝකේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.